back to stage. Hello guys, welcome back to our YouTube channel. අද අපි ඔයාලට ගෙනාවේ අපේ පෙරඹර vlog එක. ඉතින් පෙරඹර කියලා කියන්නේ අපි first years ලා විදියට කරන පළවෙනි event එක. එහෙනම් අපි අපේ යාළුවන් අතර ගෙනිමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අපේ පෙරඹර dancing item එකට ready උනේ. මේ තමයි අපේ බැච් එක TikTok තරුව. අනේ නෑ. Oh my gosh. හාලට පේනවනේ අපේ කට්ටිය කොච්චර උනන්දුවෙන් යා ප්‍රැක්ටිස් වෙනවා. ඇයි ඉවෙන්ට් එකට පොල්ල තිබ්බ අයත් හිටියා. ඕ නේද? දැන් ඔයාලට පේන්නේ අපේ අය සිංගින් අයිටම් එකට ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියලා. අපේ බැච් එකේ ළමයින්ට නටන්න විතරක් නෙවෙයි සින්දු කියන්නත් පුළුවන්. එහෙම නේද guys? පළයන් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ ඉන්නේ විෂ්ණුයි යමුනායි වෛෂ්ණාවී ලක්ෂිගයි. එයාලා හරිම ලස්සනට සින්දුව ප්‍රැක්ටිස් කරනවා. ඔයාලා මේ සින්දුව අහලා තියෙනවද කියලාත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ ඉන්නේ අලුතෙන් iPhone එකක් ගත්ත අපේ භාණ්ඩාගාරික තුමිය. ඉතින් මේ තියෙන්නේ අපි පෙරඹරට ප්‍රැක්ටිස් කරන තවත් දවසක්. මේ දවස් නම් අපි ගොඩාක් රෑ වෙනකල් ප්‍රැක්ටිස් කළා. පේනවනේ ඉතින් කට්ටිය. අපේ ඩාන්ස් එකට ඇත්තටම එනර්ජි එක දුන්නේ අපේ ටැමිල් යාළුවෝ. ඔයාලා බලන්නකෝ යාළුවගේ ඩාන්ස් එක කොච්චර එනර්ජිද කියලා. අදහසක් දෙන්න පෙරඹර ගැන. ප්‍රැක්ටිස් කරගෙන පෙරඹරන මොනවද කියන්න දෙයක්. ඇත්තටම හරිම සතුටුයි මට මේ මොහොත ගැන. පූජනීය ස්ටෙප්ස් සහ මගේ ස්ටෙප්ස් ගැන මට මාරම සතුටුයි. ඒව කරනවා දැක්කම තවත් සතුටුයි. මුළු පෙරඹරම රන් කරපු නැට්ටුව ටික තමයි මේ ඉන්නේ. මේ ඉස්සරහම නටන්නේ අපේ පොළොන්නරුවේ නැට්ටුව. මොකද අප්පඩියක් දෙන්නේ යාළුවනේ. නැටුවේ සින්දු කිව්වේ අපේ සිංහල ළමයිනුයි තමිල් ළමයිනුයි විතරක් වුණාට අපේ පිටිපස්සෙන් ඉඳන් ලොකු සපෝට් එකක් දුන්නා අපේ මුස්ලිම් යාළුවෝ ටික. එයාලා තමයි අපි ප්‍රැක්ටිස් කරන ලාවට අපිට තේ අරගෙන ආවේ. ඉතින් අපි යාළුවට ගොඩාක් ආදරේ. මට පොඩිම හරි ගෞරවයක් දීපන් මචං. ඔයාලා පසුබිම් ගීතය අහලා තිබුණට පසුබිම් නර්තනය අහලා තිබුණේ නෑ නේද? බලන්න අපේ කට්ටිය කොහොමද හොද්දට පසුබිම් නර්තනය රවා දෙන්නේ කියලා. මේ තියෙන්නේ පෙරබරට කලින් දවස. අපි රියර්සල් වලට වලට යන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ අපේ බෙස්ට් එක. එයා අපිට උපරිම සහයෝගයක් ලබා දුන්නා ඩාන්ස් එකේ ෆෝමේෂන් හදාගන්න. අනේ පෙන්නන්න දැන් අපිට වගේ මේක තමයි බ්ලවුස් තියෙන්නේ. මේක තමයි පදරෙන්ද තියෙන්නේ. මේක තමයි දෙන්නේ. ඉතින් ආයෙත් අයම දුන්නේ. නම් එකක් තියෙනවා.
ගයිස් අපි අපේ කොස්ටියුම් ගත්තේ බොරලස් ගමුවෙන්. අපි දැන් මේවත් අරගෙන දුරකතර ගෙවාගෙන ඒවා බෙදලා දෙන්න ෆැකල්ටියට යන ගමන් තමයි ඉන්නේ. අපේ කස්ස ඉන්නේ. ඌ හරියට වැඩ කරන්නේ නැහැ කියලා බොසාට මල පැල්ලා බොසා ඌ අයින් කළා. පෙරඹර දවසේදී අපේ අන්තිම ප්‍රැක්ටිස් එක. දැන් අපි නටන්න යන්නේ ගයිස්. අපි ඔයාලට අපේ ඩාන්සින් අයිටම් ටික ඊළඟ vlog එකකින් අරන් එන්නම්. ඔහොමම ඉන්න. පෙරඹර පටන් ගත්ත ගයිස්.